Hi, welcome back to my YouTube channel. වෙනද වගේම ආදරෙන් සාදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම ගොඩ කාලෙකින් තමා අදත් වීඩියෝ එකක් අරගෙන ආවේ. මම හිතනවා වීඩියෝ එක බලන ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. මොකද ඒක කියන්නත් බෑ. සමහර පළාත්වලට සමහර පැතිවලට කාලගුණ තත්ත්වය නිසා ඉතාමත් බරපතල විදිහටම කරදර සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ මේක දැනට බලන ඔයාලා හොඳින් ඉන්නවද නරකින් ඉන්නවද කියලා. ඒ කොහොම වුණත් මම ප්‍රාර්ථනා කරනවා මේ ස්වභාවික ආපදාවෙන් වෙච්ච පාඩු අලාභ හානි හැමදේම පියවගෙන යථා තත්වයට පත් වෙලා වෙනද වගේම ඔයාලට ලස්සනට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඒකත් මතක් කරන ගමන් එහෙනම් අද වීඩියෝ එකට යමු. ඔය මම නර්සරි ගිහින් ඇවිල්ලා බබාව නර්සරි දාලා එතන ඉඳලා එයාව අරගෙන ඇවිල්ලා මම ඉස්සරෝම ඇඳුමක් දාගෙන මං ඊයේ රෑ හොදලා තිබ්බ රෙදි වගේක් තිබ්බා. ඒ ටික රැක් එකට දානවා. මොකද මට ගොඩක් වෙලාවට බබා ඉස්කෝලේ දාලා මං එතන ඉන්නවනේ. ඉඳලා එනකොට අනිවාර්යෙන් 11-12 විතර වෙනවා. ඒ වෙලාවේ 3-4 වෙනකම් විතරනේ අවුව වැටිලා තියෙන්නේ. ඒ පැය 3-4 තමයි මට රෙදි ටික වේල ගන්න පුළුවන්කම තියෙන. ඉතින් මං කරන්නේ ආපු ගමන්ම මං අර හොදලා තියාගත්ත රෙදි ටික මිරිකලා මේ විදිහට රැක් එකට දාගන්න එක. මොකද මට වෙලාව මදි නැත්තම් මේ ටික වේල ගන්න. ගිය දවස් ටිකේම රෙදි ගොඩ ගැහිලා තිබ්බා. මොකද වැස්ස නිසා අපිට රෙදි වේල ගන්න බැරි වුණා. ඒක හින්දා ওই දවස් ටිකේ තමයි ටික රෙදි ටික හොදගෙන වේල ගන්නේ. මට වැලක් බඳින්නත් තැනක් නැති හින්දා මම රැක් එකේම තමයි රෙදි ටික එහාට මෙහාට කරලා වේල ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම රෙදි ටික වනාගෙන දොරත් වහගෙන මං ගෙට යනවා. මේ අතරතුරේදී මම මේ බබාව නිදි කරලා වොෂ් එකක් දාගෙන බබාව හොදලා තමයි නිදි කරන්නේ. හොදලා කවලා නිදි කරලා මමත් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම පළතුරු වගේක් කපන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ෆෘට් සලාඩ් එකක් හදාගන්න. ඔයාලා මගේ වීඩියෝස් දිගටම බලන කෙනෙක් නම් දන්නවා ඇති. මම වෙනදාට ආර්ථිකයේ ගිහිලා තමයි එළවලු පළතුරු සතියේටම ඇති වෙන්න අරගෙන එන්නේ. ඒත් දැන් මේ කාලගුණික තත්ත්වය නිසාත් එළවලු ගොඩාක් දුරට අඩුයි, විකිනෙනවා අඩුයි, තියෙන එළවලු ගණන් වැඩි. අන්න ඒ වගේ හේතු නිසා මට එහෙ යන්න වෙන්නේ නැති නිසා අපිට ඒ දවසේ පොළ තිබ්බා. මං ඉතින් පොළෙන් මට අවශ්‍ය කරන පළතුරු එළවලු ටික අරගෙන ආවා. ඉතින් ආයේ යනකම් මම මේ ටිකෙන් තමයි සතිය ඇදගන්නේ. ඉතින් ওই විදිහට මං අන්නාසි ගෙඩිය කපා ගන්නවා. ඔයාලට තේරෙනවා ඇති මං අන්නාසි ගෙඩියට ෆුල් බර දීලා තමයි කපා ගන්නේ. මොකද ඒ තරම් හොඳට මගේ පිහිය කැපෙන හින්දා. ඔයාලා දන්නවද අන්නාසි ලේසියෙන්ම කපන විදිහක් ගැන? මම නම් ඔය කපන විදිහට තමයි කපන්නේ. ඔයිටත් වැඩිය ලේසි විදිහක් තියෙනවා නම් මං කැමති. අන්නාසි කන්න ආස වුණාට මං ආසම නැත්තේ අන්නාසි ගෙඩිය සුද්ධ කරන්න. මොකද මට හරිම අමාරුයි ඔය කට්ට අයින් වෙන්න සුද්ධ කරගන්න එක. ඉතින් ඔයාලා ලේසි ක්‍රමයක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාගෙන යන්න. අන්නාසි ටිකත් මේ විදිහට කොටු හැඩයට මම ඔක්කොම අන්නාසි ටික කපා ගන්නවා. අද මම ෆෘට් සලාඩ් එකට දාගන්නේ අන්නාසි, පැපොල්, කෙසෙල්, මිදි, ඇපල් සහ මුද්දරස් පලන් කියන පළතුරු ටික. ඔයාලට කැමති ඉතින් පළතුරක් දාගෙන මේ ෆෘට් සලාඩ් එක හදාගන්න පුළුවන්. පළතුරු 3ක් එකතු කරලා වුණත් හදාගන්න පුළුවන්. ඉතින් අද මාගේ ළඟ තියෙන්නේ මං ගෙනාවේ මේ පළතුරු ටික නිසා මං අද මේ ටික දාලා තමයි මගේ ෆෘට් සලාඩ් එක හදාගන්නේ. බබා නිදි අතරේ වෙනදට නම් මම මේ වෙලාවට කරන්නේ හෙට උදේට උයන්න ඕන ඒවා කපලා කොටලා ෆ්‍රිජ් එකට දාගන්න එක. ඉතින් අද මට මේ වැඩේ යෙදිලා තිබ්බ නිසා මම මේකත් කරලා ඒ වැඩෙත් කරනවා. ඉතින් ඔයාලා කොහොමද එදිනෙදා වැඩ කටයුතු ලේසියෙන්ම කරගන්නේ? ගෘහණියක් විදිහට, කාර්යබහුල ගෘහණියක් විදිහට කොහොමද ඔයාලා එදිනෙදා ජීවිතේ බැලන්ස් කරගන්නේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මගේ අත්දැකීම් වගේම ඔයාලගේ අත්දැකීමුත් අපිට ගොඩාක් වටිනවා ජීවිතේ ඉස්සරහට අරගෙන යනකොට. සැලඩ් එක හැදුවා කියලා නම් අපේ බබා සැලඩ් කන්නේ නැහැ. මොකද එයා පළතුරු ගොඩාක් එකතු වෙලා තියෙන ඒවා කන්න කැමති නැහැ. විශේෂයෙන් පැපොල්, අඹ වගේ දේවල් එයා කන්නේ නැහැ. ඉතින් එයාට මම වෙනම පළතුරු අරන් තියාගන්න ඔය කපන ඒ වගේම
අන්නාසි එහෙමත් ෆෘට් සලාඩ් එකට දාපුවම කන්නේ නෑ. යා වෙනම තමයි පෙත්තක් අරගෙන කන්නේ. ඒකින්ද මටයි හස්බන්ඩ්ටයි ඇති වෙන්න මම හදාගෙන ඉතුරු ටික බබාට පළතුරු මම කපන්නේ පොඩිවට කපන්නේ නැතුව අරන් තියා ගන්නවා. ඉතින් ඔයාලගේ බබාලත් එහෙමද? අපේ නම් තෝර තමයි කෑම කන්නේ. ඉතින් ඒ වයසට එහෙම තමයි ඕනම බබෙක් කියලා මම හිතනවා. මෙන්න මේ පෙන්නපු ඇපල් ජාතිය මාරම රසයි ළමයි. මේකට මං හිතන්නේ චෙරි ඇපල් කියලා කියන්නේ. මේක ආපු දවස්වල ඉඳන්ම මම කන්නේ මේ ඇපල් වර්ගයේ. ඉතින් අර ඇපල් එකට වැඩිය ගොඩක් පැණි රසයි. හැබැයි ඇපල් එකේම රස තමයි එන්නේ, වෙනස් රසයක් එන්නේ නැහැ. ඒ ඇපල් එකේම මිනි වර්ෂන් එක තමයි මේක. ඊට පස්සේ මං ඉතින් මිදි වලුනුත් කොටසක් මේකට කපලා එකතු කරගන්නවා. මේ ඔක්කොම පළතුරු මං කොටු හැඩයට තමයි කපාගන්නේ. ඔය එකතු කරගන්නේ මං මුද්ද රස් පළන්. ඉතින් මුද්ද රස් පළනුත් දාලා කජු ටිකකුත් දාන්න තිබ්බනම් තමයි හොඳ. ඒත් ඒ දවසේ මට ගෙදර කජු තිබ්බේ නැහැ. ඒ ටික ෆෘට්ස් ටික ඔක්කොම කපා ගත්තට පස්සේ මම මේකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ලුණු වලින් තමයි පැණි රස ගතිය එහෙම වැඩියෙන් දැනෙන්නේ. ඒකල මම මේකට සීනි ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලා හදන ප්‍රමාණය අනුව රස ප්‍රමාණය අනුව මේක එකතු කරගන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. පොඩි ඇඹුල් ගතියක් එන්න ඕන නිසා මේකට මම දෙහි චුට්ටකුත් එකතු කරගන්නවා. ඔයාලා ෆෘට් සලාඩ් හදන විදිහ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම හදන්නේ මෙන්න මේ ක්‍රමයට. ගොඩාක් ඇඹුල් වෙන්න දෙහි දාන්නේ නැහැ. පොඩි කෑල්ලක් තමයි මේකට එකතු කරගන්නේ. මම ඉස්සරවම කපපු කෑල්ලේ පැංගිරි තිබ්බේ නැති නිසා තමයි මම අර දෙවෙනි කෑල්ල කපා ගත්තේ. ඇඹුල් රස වැඩි වුණාමත් කන්න බෑනේ ළමයි. ඉතින් ලාවට දැනෙන විදියට තමයි මම මේක දාගන්නේ. ගොඩාක් ඇඹුල් රසට දාගන්නේ නැහැ. මේ තියෙන්නේ මං කපාගෙන කොටාගෙන හලාගෙන අඹරගෙන දාගත්ත ෆෘට්ස් ටික. මේ වලට පේන්නේ කලවම් කරන්න කලින්. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක හොඳට කලවම් කරගන්න තමයි. මේ ඉතින් මං කරන්නේ පොඩි කන්ටේනර් බොක්ස් එකකට මම මේ ටික ඩීබීසරේට දාගන්නවා වෙනම කොටසක්. ඔයාලා බලයි මොකටද මේ ඩීබීසරේට මේක දාගන්නේ, කැට ගැහෙනවනේ කොහොමද කන්නේ කියලා. ඒත් ළමයි ෆෘට් සලාඩ් හදපුවාම පල්ලෙහා කොටසේ දවස් 2ක් 3ක් උපරිම තියාගන්න පුළුවන් වෙයි. මේ ෆෘට් සලාඩ් එක අව පැහැගැන්වෙනවා. ඒ කියන්නේ කළු පාටට වගේ වදිනවා. ඒක නිසා තමයි ඒක නැති වෙන්න තමයි මම උඩ කොටසට මේක දාගන්නේ. මේක ගල් උනාට විනාඩි 15ක් 20ක් එළිය තියලා කාපුවාම අර ෆෘට්ස් ටික ඒ විදිහටම කහට බැඳිලා නැතුව හොඳට තියෙනවා. මම දන්නේ ඔයාලා කොයි විදිහට මේක කරනවද කියලා. හැබැයි මං ඔය විදිහට තමා ඕක කල් තියාගන්නේ. එදා රැට විතරක් කන ටික මම මේ විදිහට භාජනේ එක්කම පල්ලෙහා කොටසෙන් තියාගන්නවා. මොකද ඒක එදා රැටම කන නිසා. අර ටික ඉතින් මම පහුවෙලා කන හින්දා කල් තියාගන්න පුළුවන් විදිහට තමා උඩ කොටසේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතනදී කපා කොටාගෙන ඉවර වුණාට පස්සේ මෙතන චුට්ටක් සුද්ධ කරගන්නවා. ඔය බිමට හැලිලා තියෙනවනේ ළමයි පළතුරු වල යුෂද් මං කපාගත්ත එළවලු. මම මෙතන ඒක වීඩියෝ කරලා නැහැ. මේවා වැටිලා තියෙන නිසා මං කරන්නේ මං හදාගත්ත තැන ඉස්සරවම පිරිසිදු කරගන්න එක. ඒකත් එහෙම තියලා ඉතුරු පළතුරු ටිකත් මං ගිහිල්ලා තියාගත්තා. මේ තියෙන්නේ මට අලුතෙන් එකතු වුණ සමාජිකයෙක්. මේක මං හදපු පළවෙනි පැලේ. මං බැඳලා ආවට පස්සේ පැල හදන එක නතර කරා. ඉතින් මම ආසාවෙන් හිටපු පැලයක් ඕක. ගේ ඇතුලේ හදන පැලයක්. එළියෙත් හදනවා. ඉතින් මම ගේ ඇතුලේ හදන්න පුළුවන් විදිහට තමයි ඕක හදාගත්තේ. ඒක තමයි මගේ පළවෙනි පැලේ. මේ වෙනකොට නම් මම පැල කිහිපයක්ම හදලා තියෙනවා. ඔයාලට ඊළඟ වීඩියෝස් වලින් මම ඒවත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මං හදන්නේ රෑ කෑම එක ලෑස්ති කරගන්න. ඔය වෙනකොට ළමයි 4ට 5ට විතර ඇති. ඉතින් මම රෑ කෑම එක කලින් ලෑස්ති කරලා තියාගන්නවා. එතකොට මට ලේසි නිසා අපි උණු පිට කන කට්ටියක් නෙමෙයි. ඉතින් මංවත් හස්බන්ඩ්වත් ගොඩක් උණුවෙන් කන කෙනෙක් නෙමෙයි. ඒක නිසා අපි එවලට හදන වෙලාවට වඩා අපි දෙන්න කලින් හදලා කෑම තියාගන්නවා. ඔය මං ඉස්සරවම පෙන්නවේ චිකන් බාගෙට තම්බලා ඉරලා අරගෙන
ඊට පස්සේ ලිපෙන් මම භාජනයක් තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් දාලා ඉස්සරෝම චිකන් ටික බැදෙන්න දෙනවා. මම ඔයාලට මම පැස්ටා හදන ක්‍රමේ වෙනමම වීඩියෝ එකක් දාලා තියෙනවා. බලලා නැත්නම් ඒකත් ගිහිල්ලා බලන්න. බලපු නැති අයට නිකන් දල වශයෙන් අදහසක් ගන්න මම මේ හදන ගමන් ඔයාලට මොකද්ද මෙතන වෙන්නේ කියන එක කියන්නම්. ඉස්සරෝම මම ওই විදිහට චිකන් ටික දාලා චුට්ටක් ඒක බැදෙන්න දෙනවා. ඉතින් බැදෙන්න දෙනකම් මං ගියා අපේ බබාගේ සද්දයක්වත් නැති හින්දා කොහෙද ඉන්නේ කියලා බලන්න. එයාගෙන් චූටි හරි සද්දයක් ඇහෙන්නේ නැත්තම් මම දන්නවා එයා මොකක් හරි වැඩකට අවධානය යොමු කරගෙන තමයි ඉන්නේ. එහෙමත් නැත්තම් මොකක් හරි වැඩක් කරනවා කියන හින්දා තමයි මං අනිවාර්යෙන් ගිහිල්ලා බලනවා. ඒ බලන හැම පාරම මගේ පැලේ බලන්නත් මං අමතක කරන්නේ නැහැ. මොකද මං පුදුම ආසයි පැල හදන්න. ඇයි කියන්න දන්නේ නැහැ. මම මෙතෙක් කල් හැදුවේ නැත්තේ. නමුත් දැන් ඉඳන් මම පැලත් හදනවා. ඉතින් මං ඒකට මාරම ආසයි. මාරම හිත නිමෙනවා පැලයක් හදා ගන්නවා කියන්නේ. ඒ පැලේ බලා ගන්නවා කියන්නේ හරිම ආස හිතෙන වැඩක්. හරි මෙහෙම යනකොට මගේ චිකන් ටිකත් බැදිලා ඉවර වෙලා මම ඒකට බිත්තරයක් කඩලා දාගත්තා. බිත්තරේ කඩලා එහාට මෙහාට පෙරලවුවට පස්සේ මම අර කපලා තියාගත්ත ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කැරට් ඒවා ටික ඔක්කොම දාගෙන ඒ ටිකත් චුට්ටක් කලවම් කරලා බැදගත්තට පස්සේ මම මේකට මිරිස්, කෑලි මිරිස්, එතකොට ගම් මිරිස්, ලුණු ඒ වගේ සෝස් ටිකක් එහෙම දාගෙන මේක ආයෙ කලවම් කරගෙන අර තම්බලා පෙරාගත්ත පැස්ටා ටික මම මේකට ටිකෙන් ටික එකතු කරනවා. එකවර එකතු කරන්නේ නැහැ. චුට්ට එකතු කරන ගමන් මම මේ ටික හොඳට කලවම් කර ගන්නවා. මීට වඩා රසට පැස්ටා හදන ක්‍රමයක් තියෙනවා නම් ළමයි අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මේ විදිහ හදලා බලන්න රසයි කියලා අනිවාර්යයෙන්ම මම try කරලා බලනවා. ඉතින් මේ තියෙන්නේ අන්තිමට මම හදාගත්ත මගේ පැස්ටා එක. ඊට පස්සේ පැස්ට් එකත් හදලා පැත්තකින් තිබ්බට පස්සේ මට මේ දවස්වල එක පිස්සුවක් එක කාලවලට එක පිස්සු වැඩ කරන්න හිතෙනවනේ. ඉතින් මේ කාලේ මං කරන්නේ මැජික් බෝල් එකතු කරන එක. මැජික් බෝල පුරවන්න හැදුවා මම බෝතලයකට දාලා. ඉතින් මැජික් බෝල ටිකක් මදි වුණා. ඒකට පිරෙන්න මදි වුණා. ඉතින් ඔයාලට පේනවත් ඇති ඔතන මේසෙ උඩ මං තියලා තියෙන බෝතලේ ටිකක් මදි වුණා. ඉතින් ඒක නිසා මං ඒක පිරෙන්න තව පැකට් එකක් ගෙනල්ලා කඩලා දාලා වතුරට දාලා තියෙනවා. ඉතින් ගොඩාක් වෙලා ඒක තියන්න ඕනේනේ වතුරේ. ඔන්න ඔය අතරතුරේ ඒකත් දාලා පැත්තකින් තියලා ඉවර වෙනකොට ඔන්න හස්බන්ඩ්ුත් ගෙදරට ආවා. පේනවනේ ඉස්සරහම ඉන්නේ කවුද කියලා එයාව පිළිගන්න. ඉතින් බයික් එකේ සද්ද මගෙන් ඇහෙනකොටම එයා කියන්නේ මට අම්මේ දොර අරින්න තාත්තා එනවා කියලා. ටක් ගාලා එයා මට ඇවිල්ලා කියනවා මට දොර ඇරලා දෙන්න කියලා. ඉතින් මම වැඩ ඔක්කොම පැත්තකින් දාලා ගේට්ටුවයි දොරයි අරින්න යනවා. එයාගේ ආසම ටයිම් එක තමයි තාත්තා එන වෙලාව. මොකද මට වැඩිය එයාත් එක්ක සෙල්ලම් කරනවා වැඩි. ගොඩක් වෙලාවට මාත් එක්කම ඉන්න. ඉතින් අරයත් එක්ක ඉන්නත් ආසයි. ඉතින් ඒක නිසා එයා එන ටයිම් එකට පොඩ්ඩක් දඟලනවා. ඉතින් ওই පැලේ හදලා තිබ්බේ මං ඒ දවසේම ඉතින් මගෙන් අහනවා පැලේ කොහොමද හැදුවේ, කොහෙන්ද ගෙනාවේ, ඔයාද හැදුවේ කියලා. ඉතින් අපෙන් චුට්ටක් විස්තර මගෙන් අහනවා. ඒ අතරතුරේ මම ගියා හස්බන්ඩ්ට තේ එකක් හදන්න. තේ එක හදන තැනටත් ඉතින් ඇවිල්ලා ඒ දෙන්න කියව ඉන්නවා කැරකි වීඩියෝ එකට ඔය මොනවදෝ කියනවා. මම ඒක කට් කරා. ඉතින් වැඩි වීඩියෝස් වල යාළුව පේන්න නැත්te. ඉතින් යාළුවා හවස් අරුවට ඉන්න වීඩියෝස් කෑලි වල විතරයි ඉන්නේ. මොකද වැඩ ඇරලා ඉන්නේ හවසනේ යන්නේ. ඒක නිසා
ඉතින් මේ වෙනකොට ගොඩාක් රෑ වෙලා මට කන බොන වීඩියෝස් නම් ගන්න බැරි වුණා. යම් තාක් දුරට මගේ මැජික් බෝල ටික ලොකු වෙලා තිබ්බා. ඉතින් මං හිතුවා ඒ ඇති කියලා මං ඒ මැජික් බෝල ටිකත් මගේ බෝතලයට දාගත්තා. ඕ වගේ දෙයක් කරනකම් පුදුම හදිස්සියක් තමයි මට තියෙන්නේ. ඉතින් ඒ හදිස්සිය වැඩිකමට මම ඒ බෝල ටික ගොඩාක් ලොකු වෙන්න කලින් සාමාන්‍ය ගානට තියෙනකොට මං ඒ ටික මගේ බෝතලයට දාගත්තා. බලන්නකො ඉතින් දැන් බෝතලේ පිරලා තියෙනකොට ලස්සන. පොඩි කාලේ ওই වගේ දෙයක් කරාට පස්සේ දැන් තමා මං ඕක ආයෙත් හදා බැලුවේ. හරි ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මගේ වීඩියෝස් බලන ඔයාලට වෙනද වගේම ගොඩාක් ආදරේ දිගටම බලාගෙන ඉන්න. මං අලුත් වීඩියෝස් වලින් හම්බෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.